හායි යාළුවනේ අද මම ඔයගොල්ලන් ගෙදරට ආවේ ඕකිඩ් වගාව කියලා දෙන්න. මගේ දෙවෙනි වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ඇන්තෝනියම් හදන විදිය. මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ මේ වගේ සරු විදිය. දැන් මීට සතියකට විතර කලින් මෙන්න මේකෙන් මලක් ආවා. කියන්නේ මම මේක හිටෙව්වනේ ආයි. කියන්නේ මේ එකම පැලේ කොටස් තුන් කරලා තුනක හිටියවුවා මේ විදියට. දැන් මේක එල්ලන පෝච් එකකින්ද හරිම බරයි. මේක මේ වගේ කොටු හිල් තියෙන මේ එක හින්දා අරකට අර වගේ මේකයි. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ මේ වගේ දැල් තියෙන බේසමක්. ඕනෑම දැල් තියෙන බේසමක් අපිට ගන්න පුළුවන්. මම දැන් මේක හිතනකොට මට කරන්න බැරි වුණා. මං හිතවන්න කලින් ඔයගොල්ලන්ට කියන්න දෙයක් තමයි මේක දැන් ඉන්නලා හරියටම පැය. බලන්න මෙන්න මේ මුළුත් එළියට ඇවිල්ලා. මේ මුල් මන් දාපන්නේ මේක නම් මම දැම්ම එළියට. මේව එකක්වත් එළිය තිබුණේ දැන් කොහොමද? එළියටත් ඇවිල්ලා. හරිද? ඉතින් මේ හැම තමයි ඉතින් වෙන්නේ. දැන් එතකොට අපි ගත්තම මේක හිටවන්න මේ වගේ දැල් සහිත පෝච්චියක් ගත්තම හරි මේ වගේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඕගොල්ලන්ට පැලයක් යටටම අඟුරුයි පොල්ලෙලි කවලමේ දාන්න. දැන් මේක යටත් මේ විදිහට හිල් තියෙනවා. හරිද? අර හිල් කරලා තියෙන්නේ මම. ඊට පස්සේ ඒක යට මේ පේනවද ඔන්ට? ඊට පස්සේ මේ විදිහට ඕගොල්ලෝ මේ හදාගන්න හිල් කියන්නේ ඔයගොල්ලෝ පෝච්චි ගන්න බැයි නම් ඔයගොල්ලන්ට ඕනෑම පෝච්චි එක හිල් හදාගන්න පුළුවන්. හරිද? කරන්න තියෙන්නේ මේ වගේ පෝච්චි එක ගත්තා. ඊට කලින් පොල්ලෙලි සපයාගෙන අත්‍යම අවශ්‍යයි. මේ වගේ පොල්ලෙලි අරගෙන හොඳට සතියකමාරක් විතර බාස්කට් එක දාලා පුඟලා අරගෙන ඇන්තෝනියම් හදනවා වගේ තමයි. ඇන්තෝනියම් වලට අඟුරු දාන්න ටික තමයි වෙනස මේකේ. මේ විදියට මීටත් වැඩි චූටි වෙන්න කපාගෙන යටට මේ වගේ ටිකක් දාලා අඟුරුත් දාලා පැලේ මැදින් තියලා මේ විදියට වටේට දාන්න. එහෙනම් තමයි මේ තුනම ඉඳලා තියෙන්නේ. වැඩි වෙනසක් නැහැ. අඟුරුත් හැබැයි අඟුරු ගන්න එක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අඟුරු ගන්නකොට ලොකු කොටන් අරගෙන ලොකු කොටක් ඒක හොඳට පුලුස්සලා ඒකේ කැට තමයි මේ ගන්න. මේක මිට වෙයි කැට වෙන්න ඕනේ. මම කැටයක් පෙන්නන්න. මේ තරම්වත් කැට වෙන්න ඕනේ. කොහොමද ප්‍රශ්න නැහැ. මේ වෙයි නයිට්‍රජන් තියෙන හින්දා මේවට හොඳට අවශෝෂණය සිදු වෙනවා. මේ විදිහට තමයි මම ඉඳලා තියෙන්නේ. හරිද? මේව හින්දා කවලම් කරලා හින්දුවත් කමක් නැහැ. ඔන්නෝම තමයි අපිට ඉඳන්න තියෙන්නේ. මේ විදිහට අපිට එල්ලෙන්න හදන්නත් පුළුවන්. ඕගොල්ලෝ ආස විදිහට තමයි ඉතින් හදන්නේ. මේ දෙකෙන් ඕන විදිහකට හදන්න පුළුවන්. සමහර කට්ටිය කරනවා මල් වර්ග ගොඩක් කෙනේ වර්ග. සමහර කට්ටිය කරනවා එක මල් වර්ග ගොඩාක් පැලා අරගෙන දැන් මේ පැලේ මෙච්චරයි උස යන්නේ. මේ පැලේ මෙච්චරයි උස යන්නේ. ඕගොල්ලන්ට පේනවනේ. මෙන්න මේ උස තමයි මේ පැලේ ඇත්තම උස. මේක තමයි ඇත්තම උස මේ පැලේ. ඉතින් මීට වැඩි උස යන ශාකයක් තියෙනවා. මම ඒකත් පෙන්නන වීඩියෝ එකේ මැද යන ගමේ කතා කරගෙන මේ හිටවන්න. එතකොට ගොඩක් කට්ටිය කරන්නේ මේ අරගෙන මේ පාට ගොඩක් මල් වර්ග තියෙන පැල අරගෙන මේ වගේ ලොකු පෝච්චියක් අරගෙන හරි නැත්තම් ලොකු බේසමක් වගේ දෙයක් අරගෙන ඒක හිල් කරගෙන මේ වගේ දාලා ඒවා හරි තියලා එක කියන්නේ එකම පෝච්චිය මල් වර්ග පාටවල 3ක් 4ක් යන විදිහට හිටවනවා ගොඩක් කට්ටිය. එතකොට ඒක ඕගොල්ලන් කැමැත්ත අනුව වෙන දෙයක්නේ. එහෙම හිටවන්න පුළුවන්. මගේ එහෙම හිටව පැලයක් තිබුණා. ඒක මේ අවුව ගොඩාක් වැඩි වෙලා මැරුණා. ඊගාවට උෂ්ණත්වය තමයි ඊළඟ ප්‍රශ්නේ. උෂ්ණත්වය සිදු වෙන්න ඕනේ මේ ආකාරයට. සාමාන්‍යයෙන් මේක අවුවක් තියෙන්න ඕනේ වැස්සක් තියෙන්න ඕනේ. ගොඩක්ම නිතරම අවුව නැති සමහර වෙලාවට අවුව වැටෙන්නත් ඕනේ.
සමහර වෙලාවට අවුවට එන්න ප්‍රශ්නකුත් නැහැ. අවුවයි 7යි කියන දෙක සමාන විදිහට ලැබෙන්න පැලයක් හිටවන්න. ඒක ඔයගොල්ලන් විතර තියෙන උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ පැලේ හිටවන්නේ. හරිද? තව දෙයක් කියන්න ඕන මෙන්න මේ වගේ ලොකු පෝච්චියක් ගත්තොත් මේ ආකාරයට ඕගොල්ලන්ට මේ එල්ලන්න හදාගන්න පුළුවන්. මේ එල්ලන්න හදාගන්න පුළුවන් මේක. ඊළඟ මේක දැන් මේක තව මෙහෙම කරලා දැන් මේක ඊට බලන්න මේක නම් try එකක් දෙන්න පුළුවන් වෙයි. බලන්න මේ හිල එහෙම දැන් මේක මෙහෙම අර දැක්කද මේවෙන් මුලක් ලණුවක් දාලා අපිට හිටවන්න අරකට ඒ වගේ මේකත් එකයි මේක නම් මෙහෙම එල්ලන්න එකක් තියෙනවනේ. ඔන්න හොඳමයි සිද්ධ වෙන්නේ. පොර යොදනකොට ඕගොල්ලෝ කරන තවත් වැරද්දක් මම කියන්නම්. ඒ තමයි ඕගොල්ලෝ පොර කියලා බිත්තර කටුයි අරම ඔක්කොම ගොඩක් දානවනේ. එහෙම දාන්න එපා. මේවයිත් මම ගොන පෙන්නන්න දැන් මෙන්න මේ මුල ගත්තම මේ මුල හොඳම සුද්ධ කරලා බලන්නකෝ. මෙන්න මෙහෙම මේ බලන්න පොඩි නූලක් වගේ එකක් මේ පටයක් ඇතුලේ තියෙනවා වගේ. ඉතින් ඒ වගේ දෙයකට මේ වගේ දෙයක් අවශෝෂණය කරගන්න හරි අමාරුයි. ඒ හින්දා ඕගොල්ලෝ වතුර තව ඒ වගේ තව අපි ගත්තොත් ඔය තියෙන්නේ ඇඹුල් ಜಾති ඒ වගේ දේවල් ගොඩක් එකතු කරගෙන ඔය ෆුඩ්සලට් එහෙම හදනගෙන මන්නාසි දෙහි දොඩම් ඒ වගේ අරගෙන ඒ පොතු අරගෙන පල් කරලා ඒකෙන් එන ඉහළ බලන්න මේ හැමත් ඉස්සම ටිකක් හරියනවා. තව ක්‍රම තියෙනවා මේ ඕකිඩ් වලටම එන බෙහෙත් තියෙනවා. දැන් ගත්තොත් මේක සාමාන්‍ය සමහර මේවත් වර්ග තියෙනවානේ. මේ සමහර වර්ග වලට අපිට පුළුවන් ගන්න මේ දේවල් වලට ඒ පොහොර නිල් කැට දාන්න පුළුවන්. සමහර ගොඩක් නිල් කැට දාන ඕකිඩ් වලට කියලා වෙනම පොහොර වර්ගයක් තියෙන හින්දා එහෙම තියෙන ගන්න තිබුණොත් ඕගොල්ලෝ එහෙම අරන් දාන්න තීරති කැටති අරගෙන කැට දාන්න නැතුව ඒක වතුරක දාලා දිය කරලා ෆ්‍රෙෂ් ස්ප්‍රේ කරන්න මුල් වලට එහෙමත් හදාගන්න පුළුවන්. ඔය පොර තුනම අරන් බලන්න ක්‍රම තුනම හදලා බලන්න. ඕගොල්ලෝ මොකද සාර්ථක වෙයි. හරිද? ඔන්න ඔහොම තමයි ඕකිඩ් වගාව කරන්නේ. තවත් වර්ගයක් පැල වර්ගයක් බෝ කරගන්න ක්‍රමයක් හොයාගෙනම 4 වෙනි වීඩියෝ එකකින් දෙන්න අද සමගන්න ඕගොල්ලන් ගෙදරින් මේ සවිද්‍යා අපේ YouTube channel එක.